ඒ බුදුගුණ භාවනාව හැම කෙනෙක්ම කරන්න පුරුදු වෙන්න. ඒ මහා සපක් උපදව ගන්න පුළුවන්. මතක තියාගන්න දැන් ගොඩක් අය දැන් අපිට කතා කරලා තියෙන සමහර අයගේ ඒ කාරණා තුලින් අපිට පේන එකක් බුදුගුණ වඩන අය සමහරු කියනවා මේ කෙටි ක්‍රමයක් නැද්ද කියලා. බුදුගුණ වඩන්න. මේ දීර්ඝ ක්‍රමය අමාරුයි නේ කියනවා. මට වැඩින්නේ නැහැ නේ කියනවා. ඒ වගේ දේවල් වලින් අපිට මොකද්ද තේරෙන්නේ? ඔයගොල්ලන්ට මොකද්ද තේරෙන්නේ? ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ? කෙටි විදියක් නැද්ද? මේක දීර්ඝ වැඩිනේ. අනේ මට පිළිහිටන්නේ නැහනේ. ඒ වගේ ඔයගොල්ලන්ට හිතෙනවා. හිතලා තියෙන්නේ. ඒ වගේ ගැටලු ඇති වෙන්නේ ඇයි? ඔයගොල්ලන්ට එන්න පුළුවන් එහෙම ගැටලුනේ. එන්න පුළුවන් නේද? ඒ ගැටලුව එන්න කලින් ඒකට විසඳුමක් කොහොම කියන්නේ? ඇයි මේ වගේ ගැටලු එන්නේ? ඒ බුදුගුණ වඩන්නේ ඇයි කියන කාරණේ නොදන්න නිසා. ඇයි අපි බුදුගුණ භාවනාවට පුරුදු කරන්නේ? ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පැහැදීම ඇති කර ගන්නටයි. ඒ ගුණ දරා ගැනීම පිණිස තමයි අපි මේ භාවනාව කළ යුත්තේ. අපි සමාධිය ඇති කරගන්න කියලා හිතලා කරා. අර කලින් කිව්ව ප්‍රශ්නේ එනවා. මට පිළිහිටන්නේ නැහනේ. මට වැඩින්නේ නැහනේ. මේක දිග වැඩිනේ. කෙටි විදිහක් නැද්ද? කියන ප්‍රශ්න කොහොම ඇති වෙන්නේ? බුදුගුණ වඩලා සමාධියක් උපදව ගන්න කියලා හිතන කෙනා. ඒකෙන් අදහස් වෙනවද බුදුගුණ වඩපුවම සමාධිය උපදින්නේ නැහැ කියලා? බුදුගුණ භාවනාව විතර කරන සමාධිය උපදින්නේ නැහැ කියලාද කියන්නේ ඒකෙන් මම? නෑ බුදුගුණ භාවනාව විතර වඩන කෙනාට සමාධිය ඉපදෙනවා. හැබැයි සමාධිය උපදව ගැනීම පිණිස කියලා හිතලා කළොත් එහෙම එයා හොයන්නේ සමාධිය. එයා පොඩ්ඩක් කරලා බලනවා කොහොම සමාධිය නෑනේ. මම කරන සමාධිය නෑනේ. කියලා හොයනවා එයා. කුලියට ගන්නවා වගේ. එහෙම සමාධිය උපදව ගන්න බෑ. ඇයි එහෙම සමාධිය උපදින්නේ නැත්තේ? ඒ සමාධිය හොයන කෙනා පහසුවක්ද හිතේ තියෙන්නේ. කොහොම වැඩින්නේ නැහැ කියලා හිතන කෙනා. ඒ වෙලාවෙම යාගේ අපහසුයක් නේ තියෙන්නේ. එයා සුවපහසුවෙන්ද හොයන්නේ සමාධිය. නෑ ඒ වෙලාවෙ යාගේ හිතේ පීඩාවක් තියෙන්නේ. නේද? ඒ කර දෙයට පැහැදිලාද ඉන්නේ? මං කළා තාම නෑනේ. ඒ කර දෙය ගැන පැහැදිලාද යා? කර දෙය ගැන පැහැදීමක් නෑ. පසුතැවෙනවා. මම මෙච්චර කල් කරනවා තාම නෑනේ. මට වැඩින්නේ නෑනේ කියලා හිතනවා. එහෙනම් කර දෙයට පැහැදිලා නෑ. කර දෙයට පැහැදිච්ච නැති කෙනාට ඒ කර දෙය තුල තියෙන ගුණයට කොහේ පහදින්නද? නේද? අපි භාවනාව විතර වැඩුව ඒකට පහදින්න නැත්නම් අපේ හිත. ඒ අපි බුදුරජාණන් වහන්සේ ගුණයට හිත පහදීද? ඔයගලන් වැටුණාද කියන කාරණා? එහෙනම් කොහොමද සමාධියක් ඉපදෙන්නේ? උපදින්නේ නැහැ නේද? ප්‍රමුදිත භාවය ඇති වෙන්නේ ශ්‍රද්ධා මුල් කරගෙන. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තුළ ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ප්‍රමුදිත භාවයේ තියෙන කෙනා තුළ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය තියෙන කෙනා තුළ පස්සද්ධිය ඇති වෙනවා. එයා තුළ සැපය ඇති වෙනවා. එයා තුළ සමාධිය උපදිනවා. එහෙනම් අපි පැහැදීම ඇති කරගන්න නැතුව සමාධිය හේවට සමාධිය ඇති වෙන්නේ. ඉතින් අපි බුදුගුණ පුරුදු කළ යුත්තේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අප්‍රමාණ ගුණ ගැන අපේ හිතේ පැහැදීම ඇති කරගන්නටයි. ඒ ගුණ හිතේ දරා ගන්නට. බුදුගුණ හිතේ දරා ගන්න තමයි අපි බුදුගුණ සිහි කළ යුත්තේ. ආන් මේ විදිහට හිතලා කල්පනා කරා. ඒතර බුදුගුණ දරා ගන්නට නෑ කියලා හිතන කෙනා ඒ බුදුගුණ වල සීමාවක් තියනවද? ප්‍රමාණයක් තියනවද? මෙතකයි කියලා. අනන්තයි කියලා නේද අපි කියන්නේ. අනන්තයි බුදුගුණ කියලා. ඒ බුදුගුණ දරාගත් කෙනාට ලැබෙන ආනිසංස වල ප්‍රමාණයක් මෙතකයි කියලා තියනවද? නෑ නේද? ඉතින් අපි සැපට කැමති නම් ඒ මහත් වූ සැප ඇති කරන බුදුගුණ කොච්චර සිහි කරත් යාට පාඩුද? පාඩු නෑ නේද? ආන්නේ විතර අපි කල්පනා කළොත් මේ භාවනාව දිග වැඩි කියලා අපිට හිතෙයිද? නෑ නේද? දැන් බලන්න භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ කොහොමද? අල්ප වූ පැහැදීමක්. නේද? පුංචි පැහැදීමක් තිබ්බත් ප්‍රේම මාත්‍රයක් තිබ්බත් බුදුරජාණන් වහන්සේ කෙරේ එයා සුගතියේ උපදිනවා කියලා.
බලන්නේ ධර්මයේ අපි ඒක අහලා තියෙනව නේද? අපි මේක කොච්චර කියලා ඇද්ද? මෙන්න මේ ධර්මයට අපි පැහැදුනා නම් මේ බුදුගුණ භාවනාව කිසි කෙනෙකුට දිග වැඩි වෙන්නේ නැහැ. එයාට ඒක දිග මදි. එයා පිළිගත්තා ප්‍රේම මාත්‍රයක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයා සුගතිය උපදිනවා. එයා අන්නේ ධර්මයට පැහැදුනා නම් එයාට මේ පැය භාගයක භාවනාව දිග මදි. වැටුණාද කාරණා? එහෙනම් අපිටල උපදවගත යුත්තේ කුමක්ද? ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. ඒ පැහැදීම උපදවගත්ත කෙනා දිවා රාත්‍රී නැතුව බුදුගුණ සීකරන. ඒ විදිහට බුදුගුණ සීකරන්න අපි දක්ෂ වුණොත් අපේ හිත කැමති වුණොත් යම් දවසක ඒ විදිහට බුදුගුණ සීකරන්න එතකොට එයා තුළ නීවරණ වලට ආහාර නැහැ. ඒ නීවරණ වලට ආහාර නැත්තේ. එයා ප්‍රේමනාප රූප දකින්න යාගේ හිත කැමති නෑ දැන්. ප්‍රේමනාප රූප දැකලා ඒ නිමිති තියාගන්න ඒ ජඩ හිතට කැමති නෑ එයා. එයා කල්පනා කරනවා මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මට මේ වගේ දේ සුදුසු නෑ කියලා. එයාගේ හිතේ රාග හිතක් ආවොත් එයා කැමති වෙන්නේ නෑ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මේ වගේ හිතවිලි මට හොඳ නෑ කියලා. එයා තමන් ළඟ එකට වාසය කරන කෙනෙක් ගැන ඒ රූපේට හිත බැඳිලා ගියොත් ඒ ලස්සනක් දැක්කොත් එයා කල්පනා කරනවා මම වගේ කෙනෙකුට මේක හොඳ නෑ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. එකට වාසය කරන කෙනෙක් ගැන තරහ හිතක් ඇති වුණොත් එයා කල්පනා කරනවා මට මේක ගැලපෙන්නේ නෑ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒතරේ අකුසල සිත වලට ඉඩ දෙනවද යා? ඒ අකුසල සිත වලට ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ නීවරණ වලට ආහාර තියනවාද? නීවරණ වලට ආහාර නැහැ. ඒ විදිහට සිත සකස් වෙන්නේ මොකක් මුල් කරගෙනද? ඒ බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීම මුල් කරගෙන. ඒ අර අකුසලයේ යට වෙලා පැහැදීම ඉස්මතු වෙලා එනවා. ඒ බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීම නැත්නම් ඒ පුංචි පැහැදීමක් ඒක ඉස්මතු වෙලා අකුසලයේ උඩට එනවා. අකුසලයේ උඩට ආපු පස්සේ බුදුගුණ ශ්‍රියා මම පැවිදිද කියලාවත් හිතෙන්නේ. හිතෙන්නේ. හැබැයි එයා භාවනා කරන්න කැමති වෙනවා. සමාධි පුදවන්න ආසයි. ඒෂේ ආසව පමණින් ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැත්තේ ඇයි? අර භාගතුන් වහන්සේට පැහැදීම උපදවගෙන නැහැ. පැහැදීම උපදවගෙන නැහැ. පැහැදීම උපදව ගත්තා නම් එයාට අකුසල සිතුවිලිට ඉඩ දෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. එයාට සිහි වෙනවා ඒකාන්තයෙන්ම සිහි වෙනවා මම භාගතුන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මං වගේ කෙනෙකුට මේ විදිහේ මේ අපිත් එක්ක එකට ඉන්න අය කෙරේ තරහ හිතක් ඇති කරගෙන හොඳ නැහැ. ගැළපෙන්නේ නැහැ මට ඒක. කියලා සිහි කරනවා යා. දැන් බලන්න මම අර ඉස්සර කලින් හිටපායට අපි කිව්වා දැන් අපි භාගතුන් වහන්සේගේ විහාරයේ වටටයි අපි වාසය කරන්නේ. අපි වාසය කරන මේ කුටිවල මැද භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉන්නවද නැද්ද? අපි ගිහින් මල් පහන් පූජා කළා. දෝත් මුදුනේ තියලා දන ගහලා වන්දනා කරනව නේද එතන? එනේ ඒක නිකන් චාරිත්‍රයක් දිටු කරන්නේ. ඒක චාරිත්‍රයක් වතක්ද මේ? ඒක වතක් නම් එයාට කුටියේ නම් කෑ ගහන්න පුළුවන්. ඒක පැහැදීම නිසා කරන එකක් නම් එයාට හඬ නගලා කතා කරන්න හිතෙන්නේ නැහැ. ඇයි? එයාට හිතෙනවා අපේ කුටිවල මැද වාසය කරන භාගතුන් වහන්සේ. මම කියන්නේ පිළිගන්න කැමතිද ඔයගොල්ලෝ? එයා කුටියක ඉන්නකොට රාග හිතක් ආවත් එයාට සී වෙනවා භාගතුන් වහන්සේගේ විහාරයේ මැද තියෙන්නේ. මං උදේ හවා දොත් මුදුන්තියන් වන්දනා කරන්නේ එතන. මේ ආසන්නේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ එතන තියෙන්නේ. මේ රාග හිතක් මට පවත්වන එක හොඳ නෑ කියලා කල්පනා කරනවා. එයාට අමුතුවෙන් කල්පනා කරන දෙයක් නෑ හිතට එනවා යාට. ඒක ධර්මතාවයක්. එහෙමයි හිතේ නිවන උපදින්නේ. බලාත්කාරයෙන් කෘතිම උපදින එකක් නෙවෙයි නිවන කියන්නේ. තව කෙනෙකුට බලෙන් කවන්න බෑ. මේක තමා තුළ උපදව ගන්න ධර්මතාවයක්. ඒ ධර්මතාවය පැහැදීම ඇති කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ. මේ විදිහට බුදුගුණ සිහි කරන්න පුළුවන්. ඒ විදිහට බුදුගුණ සිහි කරන්න පුළුවන් කෙනාට මේ පැය භාගේ භාවනාව මදි. එයාට පැය 24ම සිහි කරත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
එයා තුල රාගය එයිද නැද්ද? එයාට ලස්සන රූපයක් දැක්කහම ඒකට හිත යයිද නැද්ද? හිත යනවා. රාගය එයි. හැබැයි ආයකට කැමති වෙයිද? කැමති වෙන්නේ නැහැ. ඒ නිසාම ඒ රාගය ෂය වෙන්න පටන් ගන්නවා. එයාගේ හිතේ බලවත් වෙන්නේ කුසලය. ඒ භාගතුන් වහන්සේ කෙරේ පැහැදීම. ඒකයි භාගතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ බුදු ගුණ සිහි කරන කෙනා තුල රාග ద్వේෂ මෝහ දුර වෙන්න පටන් ගන්නවා කියලා. අපි ධර්මයෙන් අහලා තියෙනව නේද? එහෙනම් අද දැන් තේරුම් ගන්න, දැන් පිළිගන්න. ඒ භාගතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ භාගතුන් වහන්සේ කෙරෙහි ප්‍රේම මාත්‍රයක් තිබුණොත් එයා සුගතියේ උපදිනවා කියලා. අන්නේ ධර්මයට පහදින්න. එහෙනම් අපි බහුල වශයෙන් මහත් වූ ශ්‍රද්ධාවක පුදගත්තොත් අපිට නිවන් මඟ පෑදෙනවා කියන එක ගැන කවර කතාවක්ද? ඒ පැහැදීම උපදව ගන්න නැතුව අපි සමාධිය හොයන්න ගියොත් අපිට කවදාවත් ඒක උපදව ගන්න බෑ. මගින් නැතුව නොමගින් යන්න උත්සාහ කරන කෙනාට වෙනදී. මට මතකයි මම ඉස්සර කට්ටියට කියනවා මේ අපි මේ අර ශාලාවෙන් එළියට එන්න උත්සාහ කරනකොට දොර තියෙද්දි කෙනෙක් ජනෙලෙන් එන්න උත්සාහ කරනවා. දොර තියෙනවා. එයා හිතනවා මේ එයා උත්සාහ කරනවා ජනෙලෙන් එළියට එන්න. පුළුවන් දෙයක්. එයාට බෑ වෙහසක් විතරයි. විඩාවක් විතරයි. එයා මොකද කියන්නේ නැන්දේට? මේක නිවන් මඟ නෙමෙයි. මේක බෑනේ බොරුනේ කියනවා. මොන නිවනක්ද කියනවා. මේ කාලේ බෑනේ කියනවා. ඒ මගින් නැතුව නොමගින් යන කෙනාට සිද්ධ වෙනදී. ඒ නිසා අපි භාගතුන් වහන්සේ කෙරේ පැහැදීම උපදව ගැනීම පිණිසයි බුද්ධානුස්සතිය වැඩි යුත්තේ. යා තුළ සමාධිය උපදිනවා. ඒ නිසායි අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය ඒව ගැන විස්තර විදිහට කියා දීලා තියෙනවනේ. ඒ විස්තර විදිහට කියා දීලා තියෙන්නේ සද්ධාව උපදව ගැනීමටයි. ඒක සිහි කරන්න. ඒක සිහි කරනකොට අපතුල සද්ධාව ටික ටික ඇති වී ඊළඟට නැවත නැවත ධර්මයේ කියවන්න, අහන්න, ධර්ම ශ්‍රවණය ආදී දේ කරනකොට ශ්‍රද්ධාව උපදව ගන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි හැමදාම දේශනාවක් කතා කරනකොට ඒ තුල තෙරුවන් ගුණ කෙරෙහි පැහැදින විදියක් අපි කියනවනේ. දේශනාවක් ගැන කතා කරද්දී මට මතක හැමදාම වගේ කියනවා මේ විදිහට තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගන්න කියලා. මේ විදිහට ධර්මයේ ඉගෙන ගන්නකොට තෙරුවන් ගුණ කෙරෙහි පැහැදීම උපදව ගන්න බලන්න. මේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති කරගන්න උත්සාහ කරන්න. ඒ විදිහට අපි කටයුතු කළොත් අපි නිතින්ම සංවර භාවයටපත්. එසේ සංවර වෙන අය තුල සමාධිය උපදිනවා කලකදී. ඒ නිසා අද ඉඳලා මේ මොහොතේ නම් කල්පනා කරන්න අපි වාසය කරන්නේ, අපි මේ ජීවත් වෙන්නේ, අපි ඉන්නේ භාගතුන් වහන්සේගේ විහාරයේ අවට කියලා. එහෙම හිත පුරුදු කළොත් නිතින්ම අපිට සංවර වෙන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් නේද එහෙම කරන්න? එහෙම කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපේ සංවරකම ඇති වෙනවා. ආන්‍යයට බුදුගුණ වඩන්න හොඳට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට හිතන්න. එතකොට අපිට අවස්ථාවක් ඉපදෙයි. අපිට අවස්ථාවක් තියෙනවා. ඒ භාගතුන් වහන්සේ කෙරේ මහත් වූ පැහැදීම උපදවගෙන නිවන් මඟ උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි සියලු දෙනාටම මේ භාගතුන් වහන්සේ කෙරෙහි මහත් වූ පැහැදීම ඇති කර ගැනීමට වාග්ය උදා වේවා කියලා ආශිර්වාද කරනවා.